සුබ දවසක් ඒවා සහෝදරවරුනි. මේ ගෝඨාභය රාජපක්ෂ කියන පුද්ගලයාව වහාම අත්අඩංගුවට අරගෙන නීති ක්‍රියාත්මක කළ යුත්තේ ඇයි? දැන් ඔයගොල්ලෝ හිතන්න පුළුවන් මේ මොකද්ද පරිගැනීමක්ද කරන්න හදන්නේ කියලා. මම ඔයගොල්ලන්ගෙන් ප්‍රශ්න කීපයක් අහන්නම්. ඔයගොල්ලන්ගේ ප්‍රදේශයේ ග්‍රීස් යකෙක් ඉන්නවා කියලා දැනගත්තොත් ඔයගොල්ලන්ගේ ගෙවල් වලත් ගෑනු දරුවෝ පොඩි දරුවෝ දේපල අරම තියෙනවා නම් ග්‍රීස් යකෙක් ඉන්නවා කියලා දැනගත්තොත් එහෙම ඔයගොල්ලන්ගේ ප්‍රතිචාරය කොහොමද? ඔයගොල්ලෝ ගිහලා පොලිසියට පැමිණිලි කරනවා, ඇවිල්ලා මේක හොයන්න කියනවා, මේ බලන්න කියනවා, ආරක්ෂාව දෙන්න කියනවා. කියනවද නේද? එහෙම කියනවනේ. ඊළඟට ඔයගොල්ලන්ගේ ගම් වල මේ දිනපතා ගෙයින්ගේ හොරු බිඳිනවා නම් රැයට ඔයගොල්ලෝ නිදාගෙන ඉන්න අතරේදී ගෙට පැනලා ගේ බිඳලා අල්මාරිය ඇරලා තියෙන රත්තරන් බඩු ටිකයි ඉතුරුලා තියෙන සල්ලි ටිකයි ඒවා ටික මොකෙක් හරි අරගෙන යනවනම් ඔයගොල්ලෝ සතුටින් නිකන් ආතල්ලකේ ඉන්නවද? ඊළඟට තමයි ඔයගොල්ලන්ට මතකද රත්නපුර පැත්තේ කොටකෙතන දාම ඝාතන තොගයක් ගියා අර ගෙවල් වල තනියම ඉන්න කාන්තාවන්ව එක දිගට මැරුවනේ. බර ගානක් අම්මයි දුවයි ආච්චි දුවයි ඊළඟට ගෙදර ඉන්න වයසක හොඳලා තරුණ ළමයි විශාල තොගයක් මැරුවනේ. එතකොට මේ ගම් වල ඉන්න කාන්තාව හරිය නිකන් සතුටින් හිටියද මේ කමන්නේ නැහැ උඹ ඇවිල්ලා අපිවත් මරලා ඵලයන් කියලා එහෙම හිටියේ නෑනේ. ඒගොල්ලෝ පොලිසියට පැමිණිලි කළා, ගම් වාසීන් එකතු වෙලා ගෙවල් රැක්කා. ඊට පස්සේ පොලිසියනුත් ඇවිල්ලා විශාල විමර්ශන තොගයක් කළානේ. ඇයි එහෙම කරන්නේ? ජනතාවට හැම වෙලෙම අවශ්‍යයි ආරක්ෂාව. ජනතාව කැමති නැහැ අපරාධකාරයෙක්, මිනිමරුවෙක්, මාංකොල්ලකාරයෙක් එළිය නිදහසේ ඉන්නවට පොඩ්ඩක්වත් කැමති නැහැ. දැන් මෙන්න මේ ගෝඨාභය කියන මිනිස්සයා කොයි જાති මිනිහෙක්ද කියලා අපි බලමු. දැන් ඒකට ඉස්සෙල්ලා අපි තව එකක් බලමුකෝ. දැන් මේ ආණ්ඩු පත් කරලා තියෙන්නේ ජනතාව. ඒ කියන්නේ ජනතාව සතු බලය ක්‍රියාත්මක කරන්න බාර දීලා තියෙනවා යම් කොටසකට මේවා කළමනාකරණය කරන්න බාර දීලා තියෙනවා. එතකොට ඒගොල්ලෝ ඒ ආණ්ඩුව විසින් කළ යුත්තේ ජනතාවගේ අවශ්‍යතාවය ඉෂ්ට කිරීම. එතකොට ජනතාවට ඕන සුරක්ෂිත ජීවිතයක් ගත කරන්න ලස්සන ජීවිතයක් පොහොසත් රටක ඉන්න තමයි ජනතාව කැමති. එතකොට ආණ්ඩුවේ වගකීම තමයි මෙන්න මේ හොරු අපරාධකාරයෝ සමාජයේ නිදැල්ලේ හැසිරෙන එක අයින් කරලා ජනතාවට ඉතාම හොඳ පරිසරයක් උදා කරලා දෙන එක. ඒක ආණ්ඩුවේ ලොකු වගකීමක්. ඒක ආණ්ඩුවේ වගකීමක් ඒක. දැන් එහෙනම් ආණ්ඩුවට මේ වෙලේ කර අරින්න බෑ. ගෝඨාභය ගත යුතුමයි. අයි ගන්න කියන්නේ. අපරාධකාරයෙක්ද? මංකොල්ලකාරයෙක්ද? මිනිමරුවෙක්ද? ඔව්. ඒක එහෙම තමයි. දැන් මේගොල්ලෝ එළියේ ඉන්න එකේ භයානකම තියෙන්නේ. දැන් ඔය සුරේෂ් සලේගේ සිද්ධිය ගත්තත් අපිට පේනවනේ රාජ්‍ය යාන්ත්‍රණයේ ඇතුලේ ඉන්න විශාල පිරිසක් ඉන්නවා. මෙන්න මේ වගේ අපරාධකාරයන්ට උඩ ගෙඩි දෙන අපරාධකාරයෝ ඉන්නවා. රාජ්‍ය යාන්ත්‍රණය ඇතුලේ. එතකොට ගෝඨාභය වගේ මිනිහෙක් එළියේ ඉන්නවයි කියන එක අන්නේ අපරාධකාරයෝන්ව මෙහෙව ගන්න, සංවිධානය කරන්න, සැලසුම් කරගන්න හරිම වැදගත් වෙනවා. ඔය පාස්කු ප්‍රහාරයත් එවෙලේ ආණ්ඩුව සම්බන්ධයක් නැහැ නේ. හැබැයි රජය සම්බන්ධයි ඒකට. ඒ රජයේ ඊටම ඉතාම සීමිත කොටසක් අරගෙන ඒ සැලසුම ගහගත්තා. ඒගොල්ලෝ රටේ හිටියා වෙන්න පුළුවන්, රටෙන් පිට හිටියා වෙන්නත් පුළුවන්. සැලසුම ගහගත්තා ඒගොල්ලන්ගේ අවශ්‍ය කරන වැඩේ කරගන්න. ඒක තමයි භයානකම. ඒක නිසා මෙන්න මේ වගේ අපරාධකාරයෝ එළියේ තියන්න බෑ. දැන් අපි බලමු ගෝඨාභය ඇත්තටම අපරාධකාරයෙක්ද කියලා. දැන් ඉතිහාසය ගත්තාම මාධ්‍යවේදී විශාල තොගයක් මැරුණානේ. ලසන්තගේ ඉඳලා. දැන් ලසන්තගේ කතාව ගමුකෝ. ලසන්තගේ කතාව ගත්තාම ලසන්ත තමයි එලිකලේ මිග් ගණතුණිය ගැන කතාව එලිකලේ ලසන්ත. ලසන්ත වෙලදී පෙන්නලා දුන්නා මේ මිලියන් 14කට අරන් තියෙන මිග් යානා වගේ ගෙවලා තියෙනවා. නමුත් ඇත්ත වටිනාකම ඒ ආණ්ඩුවට ගෙවලා තියෙන මිලියන් 7යි. එතකොට 7කට වෙච්ච දෙයක් නැහැ. ඒ 4 මොකද උනේ? ඒ 7 වාෂ් වෙලා. ඒකට සම්බන්ධ ගෝඨාභය තමයි සම්බන්ධ. ඊළඟට ගෝඨාභය බලයට පත් වුණාන් පස්සෙත් බලමුකෝ. අර Tamanට උදව් කරපු අයට සාහන සලසන්න කියලා මූ සීනි වලින් කෙලිල්ලක්. මිලියන් 1600යි. කෝටි 1600යි. මිලියන් 16000ක්. පොඩි ගාණක් නෙවෙයිනේ. විශාල තොගයක්. එතකොට හරි ඌට සාහන සලසලා කෝටි 1600න් තෝ කෝටි 1500ක් වගන් කෝටි 100ක් මට දීලා කියලා ගන්න පුළුවන් නේ. හරි. ඒක පැත්තක දාමුකෝ. ඊළඟට ඔය මාධ්‍යවේදීන්ගෙන් ගත්තාම කීත් නොවාර්ලට ඕද්දර ජයන්තලාට එක්නැලි ගොඩලට වෙච්ච දේවල් අපි දන්නවනේ. ඇයි ඒව එහෙම උනේ?
ඒගොල්ලොන්ට විරුද්ධ වුණාද? විරුද්ධ මතයක් පළ කළාද? ඒ කිසි කෙනෙකුට ඉන්න දුන්නේ නැහැ. සුදු යන්නේ වුණා, එක්කන් ගියා, තර්ජනය කළා, ගැහුවා, බැරනම් මැරුවා. ඒක මිනිස්සු දන්නවනේ. ඒවා ජනතාව සැක සහිත දේවල්. ආණ්ඩුවේ රාජ්‍ය වගකීම තමයි සැක ඇත්තද නැත්තද කියලා හොයලා පරීක්ෂණ කරලා ඒවා නවත්වීමටත් නිසි දඬුවම් දීමටත් කටයුතු කරන එක. ඒක නිසා මිනිස්සු බලාගෙන ඉන්නවා මේ රජය විසින් මේ ආණ්ඩුව විසින් ඒ යුක්තිය ඉටු කරයි කියලා. දැන් ගෝඨාභය මිනි මරුවද මිනිස්සුන්ට ත්‍රස්තභාවයට පත් කළාද ඒ කියන එකට සැක තියෙනවනේ. ඒක පැත්තකින් දාමු. දැන් හොරා කෑවද නැද්ද කියන එක අපි බලමුකෝ. මිනිහා හමුදා සේවයේ හිටියේ. එතනින් පඩියක් හම්බුණා. ඔය හිටපු සේවා කාලේ ඔක්කොම ගත්තාම හම්බෙච්ච පඩියක් තියෙනවනේ. එහෙම මිනිහෙකුට අර කෝටි ගාණක් වටින ඇමරිකාවේ ගියක් තියෙන්නේ කොහොමද? ඊළඟට ඔය මිරිහානේ ගියක් තියෙනවා. ඒකත් පැත්තක දාන්නු. අර ඊයේ පෙරේද කතරගමදී අහුණා නේද ජී රාජපක්ෂ කියන කෙනෙක්ගේ ගියක්. අයිතිකාරයක් නැති ගියක් මාට්ටු වුණානේ. ඒකේ වටිනාකම මොන තරම්ද? කෝටි කීයක් වියදම් කළාද ඒකට? කෝටි කීයකද? හොරකම් කළේ නැත්තම් ඔය හමුදායෙන් ගත්ත සල්ලි වලින් දෙකේ හදලා තියෙන්නේ. ඒක විතරක් නෙවෙයිනේ. ඔය අකුන්ගේ තව විශාල දේපොළ තොගයක් තියෙනවා. විශාල දේපොළ තොගයක් තියෙනවා. ඉතින් මේ හොරෙක් නෙවෙයිද එතකොට? මිනිමාරුවෙක්, මංකොල්ලකාරයෙක්, හොරෙක් ස්ත්‍රී දූෂණ නම් කළාද නැද්ද කියන එක අපි ඒක හරියට දන්නේ නැහැ. ඒක නිසා මේ ආණ්ඩුවේ වගකීම තමයි මේ වලට ඉක්මනින් මේ අකුන්ට නිසි දඬුවම් දෙන එක රාජ්‍යයේ වගකීමක්ම තමයි. දැන් ওই සුරේෂ් සලේලා මේ දවස්වල හෙන්න රංගනයක් දානවනේ. ওই රංගනේ දාන්නෙම ඔන්න ඔය අකු එළිය ඉන්න නිසා. ඔය අකු ඇතුළට ගත්තාම ওই රංගනේ ඉවරයි. ආයි රංගන්න දෙයක් නැහැ. රංගනේ ඉවර කරන්න ඕන නම් ඔය අකුන් ඇතුළට ගන්න ඕනේ. ඇතුළට අරගෙන ඉක්මනින් නඩු අහලා ඉක්මනින් මුන්ට දඬුවම් දෙන්න ඕනේ. ඒක නිසා ජනතා පැතුමේ රටේ බහුතරයකගේ ඉල්ලීම අවශ්‍යතාවය ඒක. ඒක නිසා ආණ්ඩු මේ වංගු ගහන්න හදන්න එපා. හැකි ඉක්මනින් ඔන්න ඔය කාව අත්අඩංගුවට අරගෙන ඉක්මනින් නඩු අහලා ඔන්න උන්ට නිවැරදි කාර්යවල නිදාස් කරලා දානවා. වැරදි කාර්යව නම් හැකි ඉක්මනින් දඬුවම් දෙනවලා. ඒක තමයි මිනිස්සුන්ගේ පැතුම බලාපොරොත්තුව.